අපි මේ හැමදේම කරන්නේ අපේ ජීවිතය ඉදිරියට අරගෙන යන්න අපිට අවශ්‍ය වෙන මුදල් කියන කාරණය. අපි මුදල් හරි හම්බ කරගන්න මේ මුදල් කොහොමද දවසින් දවස අපි වර්ධනය කරගන්නේ කියන දේ පිළිබඳව ටිකක් මහන්සියෙන් වැඩ කරන අපි ඉතින් අර කිව්වත් වගේ මේ හැමදේම කරන්නේ කාරණේ උදෙසා. ඉතින් ඔක තමයි සරල කාරණය. ඉතින් මුදල් කියන දේ අපි එදිනදා පාවිච්චි කරනකොට අපි තුල කොහොමද මේ විනය පවත්වා ගන්න කියන දේ පිළිබඳව අපි කාලයක ඉඳන් අපි මේ නාලිකාව ඇතුලේ කතා බහ කරන්නට උත්සාහවන්ත වෙනවා. ඉතින් අද දවසේදීත් මේ මුදල් සම්බන්ධයෙන් අපි තව මානයකට ගිහිල්ලා කතා බහ කරන්නයි මේ සූදානම් වෙන්නේ. මොකද අපි කොච්චර මුදල් හරි හම්බ කරත් මේ මුදල් වියදම් කරන ආකාරය පිළිබඳවත් අපිට අවබෝධයක් තිබිය යුතු නිසා ගොඩක්ම අපේ ජීවිතයේ අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන ප්‍රශ්න වලට හේතුව මේ අපි නිවැරදි ආකාරයෙන් මේ මුදල් කළමනාකරණය නොගැනීම කියන දේ අපි හඳුනාගෙන තියෙන නිසා අද දවසේදී අපි වෛද්‍යතුමන් අපිට මේ කාරණේ පැහැදිලි කරලා දෙන්න සූදානම් වෙන්න ඉන්නවා. ඔබ දන්නවා වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන අපේ වෛද්‍යතුමන් අද දවසේදීත් සම්බන්ධ වෙනවා. වෛද්‍යතුමනි ආයුබෝවන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ඔබතුමා. ඉතින් අපි විවිධ මාතෘකා ඔස්සේ විවිධ පරාසයන් ඔස්සේ කාරණා කතා කරනවා. අපි නාලිකා කිහිපයකින් ඔබ සම්බන්ධ වෙනවා. විශේෂයෙන් මේ එදිනදා ජීවිතය යහපත් කරගන්නට ඔබට අවශ්‍ය කාරණා තමයි අපි සම්ප්‍රේෂණය කරන්නේ. ඒ නිසා අපි නාලිකා කිහිපයම එක්ක ඔබට සම්බන්ධ වෙන්න කියන මතක් කිරීමත් එක්ක අපි අපේ කතා බහට යමු. වෛද්‍යතුමනි මේ ඇත්තටම මේ මුදල් අපෙන් අපතේ යන ක්‍රම මොනවද? සමහර විට අපි දන්නෙත් නැති වෙන්න පුළුවන්. අපි හිතනවා වෙන්න පුළුවන් හරි මම මේක මිලදී ගත්තා මේකට ආයෝජනය කරා. නමුත් ඒක මට ඒ වෙලාවේ දැනෙන්නේ නැහැ. නමුත් මම කැමතියි ඔබතුමාගෙන් මේ මුදල් අපෙන් අපතේ යන ක්‍රම මොනවද කියන එක පිළිබඳව ඉස්සෙල්ලා දැනුවත් වෙන්න. මෙතනදී ඇත්තටම මුදල් කියන එක ඉතාමත් සාපේක්ෂ දෙයක්. දැන් මුදල් සමහර විට මාසිකට ලක්ෂ 5ක ආදායමක් ලැබෙන කෙනෙක් නැත්නම් වැටුපක් ලබන කෙනෙක් සහ මාසිකට රුපියල් 50000ක වැටුපක් ලබන කෙනෙක් ආදායම ලැබෙන කෙනෙක් ගත්තාම ඔවුන් දෙදෙනාට මුදල් දැනෙන්නේ ආකාර දෙකකට. ඔවුන්ගේ වියදම් යෙදෙන්නේත් ආකාර දෙකකට. උපමවිතයට පත්වන කරුණක් මම ප්‍රකාශ කරන්න මුලින්ම සමහර වෙලාවට මුදල් ඔය ලක්ෂ 5 හමු වෙන කෙනාගේ මාසයේ අවසානයේ අතේ සල්ලි කීයක් නැති නලවල් තියෙනවා. සමහර විට 50000 ලැබෙන කෙනාගේ ගෙදර තවත් ආදායමක් තියෙනවනම් පොඩි ගාණක් ඉතුරු වෙලා තියෙනවා. මේ දැන් මුදල් එවිට ඔය ඔබට හමු වෙන මුදල් ප්‍රමාණය සහ අවසානයේ ඉතුරු වෙන මුදල් ප්‍රමාණය තීරණය වෙන්නේ ඔබ වියදම් කරන්නේ මොකටද සහ වියදම් කරන ආකාරය. ඕකේ ඊටාම මේ ලස්සන තැනක් එනවා අපි. අතරම කණ්ඩායම් වශයෙන් අපේ උපදෙස් ලබන අයට අපි මුදල් ගැන සඳහන් කරාම දැන් මුදල් නැති වුණ විට වේදනාවක් තියෙන අවස්ථාවක මතක් කරගන්න කිව්වා. බොහෝ දෙනාට ජීවිතේ ඒ කියන්නේ උපතින්ම මුදල් නැත්තම් එක් අවස්ථාවල මුදල් නැති නිසා වේදනාවට ලක් වෙච්ච අවස්ථා තියෙනවා. උදාහරණයක් Tamanට කැමතිම දෙයක් ගන්න බැරි වෙච්ච අවස්ථාව. Tamanට කැමතිම කෙනෙකුට දෙයක් අරන් දෙන්න බැරි අවස්ථා. සමහරට තමන්ගේ අම්මා වෙන්න පුළුවන්, සහෝදරයෙක් වෙන්න පුළුවන්, උපන්දින අවස්ථාවක් වෙන්න පුළුවන්, සමහරට විවාහ උත්සව අවස්ථාවක උදව් කරගන්න බැරි වෙලා තියෙනවා. දුකම අවස්ථාවක් තමයි ලෙඩ දුක් වුණාම. තමන්ගේ අම්මා ලෙඩ වෙලා බෙහෙත් ටික දෙන්න බෑ. තමන්ගේ දරුවා ලෙඩ වෙලා බෙහෙත් ටික. තවත් අවස්ථාවක් තියෙනවා ඊටත් වගේම සමාන එකක් තමන්ගේ දරුවෙකුට කන්න දෙන්න නැති වෙලා තියෙනවා. ගෙදර කන්න නැහැ. අහලා තියෙනවා. අම්මට කන්න දෙන්න විදිහක් නැහැ. ගෙදර තේ ටිකක් බොන්න විදිහක් නැහැ. මේ ලංකාව තුල එහෙම වෙලා තියෙනවා. මේක වෙලා තියෙන්නේ මේ සල්ලි නැතිම අයට විතරක් නෙමෙයි. සමහරට දැවැන්ත ව්‍යාපාරික අපි දැකලා තියෙනවා. ලංකාව දකුණු පළාතේ අපි දැකලා තියෙනවා. කෝටිපති ව්‍යාපාරික කියන්නේ කෝටිපති කියන්නේ 100 කෝටි 100 වගේ තියෙන ව්‍යාපාරිකයොත් බින්දුරට අවස්ථා තිබිලා කන්න බොන්න නැති අවස්ථා තිබිලා තියෙනවා. සමහර අය ගෙදරක් දොරක් නැතුව වැටිච්ච අවස්ථා. එන්න ඒ වගේ අවස්ථා අපි හිතන විට තමයි අපිට මේ මුදල් වල භාවිතා කරන විට ඒකේ කොහොමද අපි භාවිතා කරන්න කියලා දැනෙන්නේ. මොකද මම මුලින්ම මේ කිව්වේ නැත්තම් අපි මුදල් ගැන නිකන් කතා කරාම ඒක මේක නිකන් අපි මුදල්නේ කියලා කියනවා. හැබැයි අපිට කාලයක් යනකොට තේරෙනවා අපිට අනිත් සියලුම දේවල් වගේ මුදල් කියන එකත් අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙනවා. අපිට ආහාර ටික ගන්න, ඒ වගේම ළමයින්ට උගන්වන්න,
ඊට පස්සේ තව කෙනෙකුට උදව් කරන්න, පින්දහම් කරන්න ඕන වෙනවා. ඉතින් ඔන්න අපි ඒකත් එක්ක බලමු කොහොමද මේ නාස්ති වෙන අවස්ථා කියලා. දැන් මුදල් කොහොමද අපේ ඈතට යන්නේ කියන එක. හොයාගෙන තියෙනවා මේ ලංකාවේ මෙහෙම ඇත්තන සමීක්ෂණ කරලා තියෙනවා බොහොම අඩුයි. අපි අනාගතයේ හිතනවා මෙහෙම සමීක්ෂණ ගොඩක් වේවි කියලා. අදිත් රටවල ගත්තමත් ලංකාවට අත දාලායි ඇඳුම් පැළඳුම් වලට මුදල් අනවශ්‍ය ලෙස යන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ බොහෝ දෙනාගේ ඇඳුම් පැළඳුම් වලට අර අත්‍යවශ්‍ය කටයුතු වලට නැතුව මුදල් යන අවස්ථා තියෙනවා. දෙවෙනි එක තමයි බොහෝ දෙනාගේ සමහර ලංකාවෙත් අපිට දත්තයක් ලැබුණා 25ක් 30ක් විතර රූපාලංකරණය වගේ දේවල් වලට ක්‍රීම් වර්ග සහය වලටත් මුදල් ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම අපේ මේ ඇඟලුම් ශාස්ත්‍රයේ ඉන්න කොට ඒ දරුවන් තුළ එහෙම වෙලා තියෙනවා කියලා සම්තර. මේකේ භයානකමකුත් තියෙනවා. එවිට ඇඳුම් වලට ගිහිල්ලා තියෙන වැඩිපුර ඒක නාස්තියක් විසින් අවශ්‍යතාවයට වඩා රූපලාවන්‍යකට තුළ ක්‍රීම් වර්ග වලට තවත් අනිත් රූපලන්ට විශාල මුදලක් ගිහිල්ලා තිනවා. ඊට පස්සේ ඊගාට මුදල් නාස්ති වෙන තැනක් බලලා තියෙනවා මේ Tamanට අවශ්‍ය නැති ආහාර වලට ගිහිල්ලා තියෙනවා. ආහාර වලට කියන්නේ සමහරට මාසෙම මේ කෑම කන්න පුළුවන් එක දවස් 2කින් 3කින් අපි වැය කරනවා. එතනත් මුදල් අනවශ්‍ය ලෙස වැය වෙන අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම දේවල් වලට ඇබ්බැහි වුණා මුදල් යන. මේක සමහරට මත්ද්‍රව්‍ය වෙන්න පුළුවන්, දුම්මැටි වෙන්න පුළුවන්, සමහරට සූදු වෙන්න පුළුවන්. නැත්තම් වෙනත් නරක ක්‍රියාවලි වෙන්න පුළුවන්, කාන්තා ඇසුර වෙන්න පුළුවන්, මොනවා හරි ඒ වගේ ක්‍රියාවලට මුදල් වැඩිපුර මේ අපත ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ තැන්වල තමයි මුදල් නාස්තිය අපිට දකින්න වෙන්නේ. ඊට අමතරව මුදල් නාස්තියක් කියලා කියන්න බැරි වුණත් අනවශ්‍ය ලෙස ණයට, ඒ කියන්නේ තව අයට ණයට දීම තුල Tamanට මුදල් නැති වෙලා සමහර අය සිවිදි හානි කරගත් අවස්ථාත් වාර්තා වෙලා තියෙනවා. මොකද උදව්වට තමන්ගේ තියෙන බොහෝ මුදල් සමහරට කඩම් වෙන්න පුළුවන්. දීලා ඒ කියන්නේ ආපහු ගන්න බැරි අවස්ථා තියෙනවා. ඉතින් ওই අවස්ථා ප්‍රධාන අවස්ථා විදියට මුදල් මේ නාස්ති වෙන අවස්ථා අපිට හඳුනා ගන්න පුළුවන්. මෙතනදී අපි නාස්තිය කියලා කියන්නේ තමන් ඒ කියන්නේ මූල්‍ය වශයෙන් ස්ථාවර වෙලා තමන්ට පැසිව් ඉන්කම් එකක් එන තාක්කල් තමන් අත්‍යවශ්‍ය දේවල්ට නැතුව මුදල් වැය කරන අවස්ථා තමයි. තමන් සමහර වෙලාවට තමන්ගේ පරිගණකයක් ගන්න එක අත්‍යවශ්‍ය දෙයක්. ඒකට ඒක ගත්තාම තමන්ගේ රැකියාවටයි ඉගෙන ගන්න. සමහරට දුරකථනයක් ගන්න එක ඒක තුලින් ඉගෙන ගන්නයි ඒක තව වැඩ කරතු කරන්න ඒක අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. තව කෙනෙකුට කැමරාවක් ගන්න එක අත්‍යවශ්‍යයි. ඒක තමන් මත සමහරට කෙනෙක් පාපෙදියක් ගන්න එක, සමහරට යතුරු බෙදයක් ඒව අත්‍යවශ්‍ය වෙන්න පුළුවන්. ඒ තමන්ගේ අවශ්‍යතාවය අනුව. නමුත් එහෙම නැතුව අත්‍යවශ්‍ය දේවල් තමන් තෝරගත්තට පස්සේ ඒ පරිබාහිරව යන සියලුම දේවල් නාස්තියක් ලෙස නැත්තම් මේ අමතර ඒ කියන්නේ මේ නාස්තියක් ලෙස වේදමක් ලෙස තමයි සටහන්. ඒතර ඔබට ඒකේ පළවෙනි පියවර තමයි ඔබට අත්‍යවශ්‍ය දේ මොකද්ද? ඔබේ ඉලක්කය මොකද්ද කියලා සටහන් කරගන්න. එහෙම සටහන් කරන්නේ නැති තාක්කල් ඔබට කවදාවත් මුදල් කළමනාකරණය දැනෙන්නේ නැහැ. මොකද ඔබට මුදල් එන විට යන්න ක්‍රම උදේ ඉඳන් රැ වෙනකම පේනවා. ඒ කියන්නේ මුදල් අපි හිතමු කෙනෙකුට කෝටි 10ක් තිබුණා කියලා. ඒකට ඉඳන් ගන්න එක රැයෙන් ඕනනම් ඒක ඉවර කරන විදේශ ගමනක් ගිහිල්ලා මේ කොහරි ගිහිල්ලා එක රැයෙන් ඉවර කරන්න පුළුවන්. ඒක නිසා මේ මුදල් කියන එක මේ හරිම ප්‍රවේශම් වෙන්න ඕන තැනක්. ඉතින් ඒ කරුණු අවබෝධයෙන් කටයුතු කරමු. වෛද්‍යතුමනි, එතකොට දැන් සමහර කාරණා තියෙනවානේ අපිට අත්‍යවශ්‍ය ආහාර, ඇඳුම් පැළඳුම් සහ රූපලාවන්‍ය වගේ එක දෙයක් අපි හිතමු කාන්තා පාර්ශ්වයට මේක යම් ප්‍රමාණයකට අවශ්‍ය මේ සීමාවක් තියෙනවනේ. දැන් මේ සීමාව අපි කොහොමද හඳුනගන්නේ කියන එක, දැන් අපතේ යෑමක් සිද්ධ වෙනවා කියන එක අත්‍යවශ්‍ය දෙයට යොමු කරලා ඒක අනවශ්‍ය විදිහටත් දැන් ආහාර වලටත් අනවශ්‍ය විදිහටත් මුදල් වැය වෙනවා කියන එක හඳුනගන්නේ කොහොමද අපි? ඔව්, දැන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපිට ලැබෙන ආදායම අනුව ආදායමෙන් බොහෝ දෙනා කියන්නේ ඒක සමහර අය අකමැති වේ, එකඟ නොවෙන්න පුළුවන්. නමුත් අඩුම ගානේ 10ක් 15ක්වත් මුලින් ඉතුරු කරන්න කියලා. අපි රුපියල් ලක්ෂයක් ලැබෙනවා, රුපියල් 15000ක් ඉතුරු කරන්න කියලා තමයි කියන්නේ. ඒතර ඉතුරු වෙනවනේ රුපියල් 85000. මේක ප්‍රායෝගිකව ලංකාව තුල අමාරු අවස්ථා තියෙන මම දන්නවා. නමුත් එහෙමනම් අපි ආදායම් වැඩි කරගන්නත් අවශ්‍ය නැහැ. මොකද අපි කාලේ නාස්ති කරන ප්‍රමාණය ගත්තාම අපිට පුළුවන් ඒ වෙලාවේ පොඩ්ඩක් ආදායම වැඩි කරගන්න උත්සාහ කරන්න. සමහරවිට
කාලේ ගොඩක් තියෙන පුළුවන් අපි නාස්ති කරන අවස්ථා තියෙන ගොඩක් කලාවට. ඒක නිසා මේ ඉර ගහන එක බොහොම ප්‍රවේශමෙන් ගහන්න ඕන. තමන් පොඩි දුකකුත් විඳින්න ඕන මේක තුල. දැන් අපි හිතමු සමහර විට කෙනෙකුට මුදල් බොහෝ නැහැ. ඔහුට එතකොට බස් රථ යන්න පුළුවන්. දැන් බස් රථ යන්න පුළුවන්කම තියාගෙන දවස් 3ක් අපි ත්‍රිවිධ හෝ ගියොත් අපිට එහෙම මුදල් නැති වෙනවා. දැන් මම දන්න අම්මලා ගාල්ල ප්‍රදේශේ ඉන්නවා. පයින් කිලෝමීටර් 2 3 4 දරුවෝ මේ එකගෙන ගිහිල්ලා ඒ ත්‍රිවිධ ගාන හෝ බස් රථයට ගාන ඉතුරු කරගන්නවා. එහෙම කැපවීමක් කරනවා. මම කියන්නේ අර මුදල් නැති වෙලාවෙ කිසියම් කැපකිරීමක් කරන්න ඕන කියලා. මුදල් නැත්තම් කරන්න දෙයක් නැහැ. ඒ අතර මුදල් හොයාගන්න අපිට කාලය වැය කරන්න වෙනවා. ඉතින් අර ඉර ගහන එක ගහන විට එකක් තමයි කෑමට මුදලක් වැය කරන්න වෙන. අපි ඉස්සෙල්ල දවසකත් කතා කර ඔබ රුපියල් ලක්ෂයක් ලැබෙනවා නම් රුපියල් 10000ක් කර 15000ක් කර ඉතුරු කරන්න. ඊට පස්සේ ඉතුරු මුදලෙන් මාසෙට කන්න අවශ්‍ය අත්‍යවශ්‍ය කියන හොඳටම කන්න බැරි වෙන්න පුළුවන් මේක ප්‍රායෝගිකව. නමුත් අවශ්‍ය කෑම නැති නොවෙන්න කෑම ටික ගෙනත් තියන්න ඕන. ඒ කෑම ටික ගෙනාට පස්සේ ගෙදර තාත්තගෙන අම්මගේ වක්කේම තමයි ටික බෙදලා අර අපිට හොඳට කන්න නෑ. ඒ කියන්නේ කන්න සාමාන්‍ය විදිහට අපි බෙදාගෙන කනවා. ඒ කියන්නේ ඒකත් සතියෙන් කාලේ ඉවර කරන්න බෑනේ. එතකොට අපි විශේෂ සතියේ එක දවසක් සමහරට කරවල වගේ දෙයක් ගන්න වෙනවා. මේ දියුණු වෙන කාලේ එහෙම කරන්න වෙනවා. මේක ඇත්ත தත්ත්වෙම එක තමයි ගම්වල. ඉතින් අපිට අර ගම්වල තියෙන ඇත්ත. ඊට පස්සේ සමහර විට අපිට තව දෙයක් තියෙනවා මේ අපි ගොඩාක් හොඳ ආහාර වර්ග අපි දන්නවා මේ ගන්න නෑ. දැන් කේල්මුව වෙන්න පුළුවන්, පැපොල් වෙන්න පුළුවන්, පලා වර්ග වෙන්න පුළුවන් ලංකාවේ, අල වර්ග වෙන්න පුළුවන්. ශාක පත්‍රවල ගොඩාක් තියෙනවා මේ කෑමට ගන්න පුළුවන් ලංකාවේ දැන්. ඒවා ගන්නෙ නෑ අපි. ඒවට මුදල් යන්නේ නෑ. අපි සමහරට ඒ වෙනුවට විශාල මුදලක් වැය කරලා පිටින් එනවා. අපිට සමහරට නොමිලේ ලැබෙනවා සමහර කෑම වර්ග ගන්න පුළුවන්. එතකොට ඒ වගේ තැන් වලදී අපිට යන වියදම අඩු කර ගන්න පුළුවන්. නැත්නම් අපි හැමදේම කෘත්‍රිම කෑමයි පිටටින් ගෙන කෑමයි ඔක්කොම ගෙන ගියොත් ඒක මුදල් වෙනවා. අනිත් එක තමයි අපිට ගෙදර කෑම මේ හදාගත්තම යන වියදම ගොඩාක් අඩුයි. එහෙම නැත්නම් අපි ඒ කෑම වේල් 3ක් පිටින් ගෙන්න ගියොත් අපිට සතියේ වියදම ඒකට යන්න පුළුවන්. රසයේ ගුණෙත් ලොකුවට නැති වෙනවා. ඒ නිසා ගෙදර කෑම හදාගන්න විට යන වියදම ගොඩාක් අඩුයි. එතකොට ඉර ගහලා දෙවෙනි එක තමයි කෑමට මොකද කෑම නැතුව මොනවත් කරන්න බැහැ කෑමට. ඊට පස්සේ දරුවන්ගේ අධ්‍යාපනයටත් මුදල් කොටසක් වැය කරන්න වෙනවා. එතකොට ඒකත් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ තමයි ඉතුරු වුණාට පස්සේ තමයි ඇඳුම් වලට යන්නේ. දැන් අපි සමහරට නොදැනුවත් අපි ඇඳුම ගන්නවා මුලින්. ඊට පස්සේ රූපලාවන්‍ය වලට මුලින් ඇදලා ඊට පස්සේ කන්න නැහැ, දරුවන්ට ඉගෙන ගන්න නැහැ. හදිස්සි අවශ්‍යතාවය නැහැ, ඖෂධයක් ගන්න නැහැ. ඉතින් අර එතනට අපිට යන්න වෙනවා කල්පනාකරණය කළා. ඉර තමන් ගහ ගන්න ඕන. මම මේ ලැබෙන මුදලින් මෙච්චර තමයි කන්න වේදන් ගන්න පුළුවන්, මෙච්චර තමයි කියලා ඒක අනිත් අයට කියන්නත් පුළුවන්. ඒක ඉර ගහ ගන්න වෙනවා. වෛද්‍යතුමනි, එතකොට මේ ලෝභකම කියන කාරණයක් උතනදී කෙනෙක්ට හිතන්න පුළුවන් මේ මනුස්සයා මේ අත්‍යවශ්‍ය දේවල් වලට වේදන් කරන්නේත් මම කියන්නේ පිටින් දකින්න කෙනෙකුට එහෙම හිතන්න පුළුවන්. ලෝභකම සහ මේ නාස්තිය කියන එක අතර යම් වෙනසක් තියෙනවද කොහොමද ඒක පැහැදිලි කරගන්නේ? තාම ලොකු වෙනසක් තියෙනවා. ලංකාව තුල කෙනෙක් මෙහෙම කතා කරත් කෙනෙක් අවංකව කෙනෙක් උදව් කරන්න කිව්වත් දකින්න කෙනෙකුට හිතනවා මේ ලෝභකම කියන මේකට කතාවකුත් මම කියන්න. ලෝභකමයි නාස්තියයි අපි පැහැදිලිවම හඳුනා ගන්න ඕන. අපි එහෙම නාස්ති නොකර ආහාර ටිකක් ඉතුරු කරොත් මුදල් ටිකක් ඉතුරු කරොත් අපිට ඒක නැති බැරි කෙනෙකුට දෙන්න පුළුවන්, දීලා සතුටු වෙන්න පුළුවන්. අපි කෑම 4 දෙනා නම් ඉන්නේ කෑම 10 දෙනෙකුට වෙලා කැලේ දානට වඩා අපි අර පිරිමැස්පෙන් කෑම හදලා ඉතුරු වෙන කොටසක් අපිට පුළුවන්. ඒ කියන්නේ මුදල් ඉතුරු වුණොත් සල්ලි හරි අපිට පුළුවන් නැති බැරි කෙනෙකුට දෙන්න, ඥාතියෙකුට දෙන්න. ඒක තමයි අර පිරිමැස්ම කියන්නේ. එහෙම නැතුව දැන් ලෝභකම නැහැයි කියලා තියෙන ඔක්කොම විනාශ කරන කෙනා. සමහර දරුවෝ ඉන්නවා ඇඳුම් මාසය ඇඳිනවා විසි කරනවා. තව මාසයක්. ඒතර දරුවන්ට කියනවා එහෙම කරන්න බෑ. මොකද අපේ රට දුප්පත් රටක්. අපි තාම නැගිටින මිනිස්සු. ඒ කියන්නේ අපිට සල්ලි තිබුණා කියලා අපිට ඒක විනාශ කරන්න බෑ. අපේ රටේ ඉන්න ඇඳුම් නැති මිනිස්සු ඉන්නවා. කන්න. එතකොට අපිත් ඒ වගේ අපිත් එක ඇඳුම පිරිසිදු කරලා ඇඳුම ඇඳලා ඒක අර වීසි කරන්න එපා. භාවිත කරලා. දැන් අපේ බෞද්ධ දර්ශන වල කියන්නේ මේ ඇඳුමක් වෙනකොට රෙදි කැපැල්ල එහෙම ඒ කියන්නේ
ගන්න අඳින්න ඊට පස්සේ සෝදන්න තව කෙනෙකුට අඳින්න දෙන්න පිරිසිදුත් එහෙම තව කෙනෙක් අවසානයේ ඉරුණට පස්සෙත් මේක විසි කරන්න එපා මේ පිරිසිදු කිරීමට ගන්න ස්වාමීන් වහන්සේලාගේ සිවුර සකස් කර ගැනීම පවා හැමදේම ඒක ඉවර ගන්න එපා. ඉතින් දැන් අපිට දැන් පේනවා බඩු භාණ්ඩ වැඩිවීමත් තුළ අපි රටක් විතර ඔරොත්තු නොදෙන ලෙස බඩු භාණ්ඩ ලංකාවට ගෙනලා තියෙනවා. ඒ වගේම අපි ගෙවල් වල පුරවගෙන ඉන්නවා. ඔව්. ගෙවල් වලට ඊට පස්සේ බඩුවක් ගන්නට ඒක අවුරුද්දකට සැරයක් ඕන වෙනවද? සමහරට ආපහු ජීවිත කාලෙම ඕන වෙන්නේ නැද්ද? ජීවිත කාලෙම ඕන නැත්නම් අපිට පුළුවන් මේ එකපාර නම් ඕන වෙන්නේ ඒ වගේ දෙයක් අපිට රෙන්ට් එකට ගන්න පුළුවන්. අරගෙන අයින් කරනවා. එහෙම කරන්න දැන් අපි එහෙම අවශ්‍යම ඒවා තියෙනවානේ. සමහරට අපි අනවශ්‍ය දෙක තමයි මුලින්ම ගන්න. දැන් අපි දැකලා තියෙනවා සමහරට අපි අධ්‍යයනය කරනකොට ඕම දුප්පත් ගෙවල් වල වටිනාම අර ගහලා ඒවට මුදල් වැය කරන පස්සේ කන්නවත් මුදල් නැහැ. දරුවන්ට ඉගෙන ගන්න මුදල් නැහැ. අර උපකරණයක් ගහලා හයි කරගන්න. ඉතින් එහෙම වුණාම දරුවන්ට පව්. ඒ කියන්නේ දරුවන්ට දෙන්න ඕන කියලා. සමහර දරුවන්ට ලොකුම ජංගම දුරකථනයක් දෙන දරුවට මේ ඉගෙන ගන්න සල්ලි නැහැ. පොත් ගන්න සල්ලි නැහැ. ඒ වගේ දේවල් කරනවා. ඉතින් ඒක අවබෝධය තමයි අවශ්‍ය. නාස්තියයි මේ අපි මේ අර පිරිමැස්මයි සහ මේ ලෝභකම මේක පැහැදිලිව අඳුනා ගන්න ඕන. ඔබ ලෝභද නැද්ද කියලා තීරණය වෙන්න ඔබ කරන ක්‍රියාව අනුව. ඉතින් මේක නිසා මේක පටලවා ගන්න හොඳ නැහැ. දැන් කෙනෙක් වුණාරි කතා කරලා එහෙම කාර්යාලයකට අර පිරිමැස් වැඩ කරොත් මේ ලෝභයි කියන පුළුවන්. හැබැයි ඔහු ඒ ඉතුරු කරන මුදල එක්ක අම්මට කොටසක් දෙනවා. එක්ක නැති පෙරි කෙනෙකුට. සමහරට බත් එක නොකා වෙන කෙනෙකුට. ඔහු ලෝභ පුද්ගලෙක් නෙමෙයි. අපිට එළියෙන් දැකලා ලෝභයි. සමහරව අත්‍යවශ්‍ය දේවල් වලට වේදන් කරලා කරනවා. ඒක අර පිරිමැස්ම කියන එක එකක්. ලෝභකම කියන එක එකක්. මෙන්න මේ දෙක නාස්තිය කියන එකයි මේ තුන හොඳටම අවබෝධ කරගන්න ඕන මේ ක්‍රියාවලියදී අපි හරියට මොකද්ද මේ කරන්න කියලා. පැහැදිලිව මම අවසාන වශයෙන් දැන් මේ පවුලක් විදියට සහ රටක් විදියට දැන් අපි ගත්තොත් පෞද්ගලිකව දැන් අපේ රට සහ පවුලක් විදියට මේ කොහොමද මේ මුදල් නාස්ති වීම පිළිබඳව ඔබතුමා යමක් දකිනවද කොහොමද ඒක අපිට තව හදාගන්න පුළුවන්ද? ඇත්තටම දැන් අපේ රට ඒ කියන්නේ අපි රටට ආදරේ අපේ රට අනිත් රටවලට සාපේක්ෂව ඉතාම සම්පත් බහුලව තියෙන ඒ සම්පත් බහුලව තියෙන නිසා උදාහරණ වතුර ගත්තාම දැන් වතුර වෙන රටවල සල්ලි වලටගෙන අපිට වතුර නිසා අපි දැකලා තියෙනවා මේ පොදු ස්ථාන වෙන්න පුළුවන් අපි ජල කරාම ඇරලා තියෙනවා අපේ බටයක් කැඩුනම හදන්නේ නැහැ අපිට වතුර කියන එක අගයක් නැහැ දැන් සමහර රටවල් වල වතුර කියන එක කිලෝමීටර් 10 15 ගිහිල්ලා පාරල වතුර ටිකක් නැහැ වියලේ හැබැයි අපිට වතුර තියෙන නිසා අපි වතුර අගේ නැහැ එතකොට ඒ වගේද ආහාර සභාවට අපිට ගම්වල අපි ඕන තරම් දැකලා තියෙන ආහාර අපි සුලබයි සහ ප්‍රවාහනිත ආහාර ඕන තරම් අපතේ යනවා. දැන් නම් පොඩ්ඩක් හොඳයි. අපතේ යනවා ගිහිල්ලා බඩු ආහාර ගොඩාක් අයින් කරනවා. ඒ කියන්නේ පළතුරු වල වෙන්න පුළුවන්. පරිභෝජනයට ගන්න. ඊට පස්සේ මේවා කල් තියාගන්නේ නැහැ. ඊට පස්සේ සමහරට දෙහි වැටෙන කාලට දෙහි තියෙන කාලට දෙහි වැටලා විකුණ ගන්න බැරුව අපතේ යනවා. ඒක ලුණු දෙහි දැමෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට දැන් තව දෙයක් තමයි මේ දැන් ආහාර හදන එකේදී අපි දැකලා තියෙනවා මේ උත්සව අවස්ථාවලදී ආහාර හදලා ඒ කල්ලත් බැරුව ගොඩාක් හදලා විශාල වශයෙන් ඉවත දාන. ඉතින් ඒක පොඩ්ඩක් කලබල අර පොඩ්ඩක් හදලා මදි නම් තව ටිකක් ඉක්මනට හදන ක්‍රම තියෙනවා. එහෙම නැතුව අපි එකපාරම ඔක්කොම හදලා අර කෑම විනාශ කරලා වීසි කරලා එහෙම කරනවා. ඉස්සර ඒ ක්‍රමයක් තුන ඒ වගේ දේවල් කරන්න එපා කියලා. ඉතින් ඒවත් ඊටමත් නාස්ති පැත්ත ගොඩක් වැඩි දැන් තියෙනවා. ඒ ගමන අපි ඉන්ධන පැත්ත ගත්තත් සමහරට අපි කාර්යාලයක වාහනයක් ගත්තත් ඒවා වැඩිපුර අපි මේ අපේ නෙමෙයිනේ කියලා නාස්ති කරනවා. අපි පොදු ස්ථාන ගත්තත් අපි මේ ළඟට විදුලි බල්බ ගැන හිතන්නේ ඒක විලගෙවන එක නෙමෙයි තියෙන්නේ රට ගැන. ඊට පස්සේ පොදු ස්ථාන විනාශ කරනවා. නෑ පොදු ස්ථාන සමහරලාවට අපි කියන්න හොඳ නැහැ සමහර කරුණු අපි අපවිත්‍ර කරනවා. ඊට පස්සේ ස්ථාන තුර උපකරණ අපි කඩා බිඳ දානවා. ඒ කියන්නේ අපිට දැනෙන්නේ නැහැ ඒක අනුන්ගේ ඒක නෑ අපේම දේවල්. ඉතින් පාරවල් සමහරට කඩනවා. ඒ වගේ අර අපේ අතින් ගොඩක් නාස්ති වෙන තැන් තියෙනවා. විශේෂයෙන්ම කාර්යාලවල ආයතනවල අපි ඕන තරම් දැකලා තියෙනවා නාස්තිය. ඒක තමන්ගේ නම් කරන්නේ නැහැ කවදාවත්. අපි අනුන්ගේ වුණාම කමන්නේ නැහැ කියලා මේ එහෙම කරනවා. ඉතින් ඔන්න ඔය තැන් අපි හදා ගන්න ඕන. මොකද අපි තාම දියුණු වෙන රටක්. අපිට මේව නාස්ති කරන්න බෑ. මුදල් තිබුණා කියලා දැන් අපිට මට මුදල් තිබුණා කියලා නාස්ති කරන්න අයිතියක් නැහැ. මොකද මුදල් නැති කන්න නැති දුප්පත් මිනිස්සු ගොඩක් ඉන්න නිසා තමන්ට මුදල් තිබුණා කියලාම ඒක නාස්ති කරන්න බෑ. ඒක තමන් භාවිතා කරලා නැති පෙරයට පොඩ්ඩක් දෙන්න පුළුවන් නම් අපි හිතනවා ලෝකේ හරි ලස්සන වෙයි කියලා.
පැහැදිලිම වෛද්‍යතුමනි බොහොම ස්තුතියි ඔබතුමන්ට මේ කාරණේ පැහැදිලි කරාට පැමිණියාට. මේ අපි බොහොම අර පරිමැස්මෙන් කල්පනාවෙන් පාවිච්චි කරන්න අවශ්‍ය දෙයක් තමයි මුදල් කියන්නේ. මේක ලබා ගන්න ගියත් ප්‍රශ්න, ඒක අපි වියදම් කරන්න ගියත් ප්‍රශ්න. ඒ නිසා කල්පනාවෙන් මේ කටයුත්ත සිද්ධ කරන්න. බොහොම ස්තුතියි ඔබතුමන්ට වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මැතිතුමන්. ආයුබෝවන් කියලා අපි සමුදෙනවා. ඉතින් එහෙනම් නාලිකාව subscribe කරන්න අමතක කරන්නත් එපා. මේ වැඩසටහන් share කරන්න. ඉතින් මුදල් සම්බන්ධයෙන් තවත් වෙනස්ම මානයකින් දකින විදිහේ තවත් වැඩසටහනක් අරගෙන අපි ඉක්මනට වෙනවා. ඉතින් සියලු දෙනාටම යහපත් හෙට දවසක් ප්‍රාර්ථනා කරමින් අපි වැඩසටහන අවසන් කරනවා.